Welcome to the Wave Cinema LK YouTube channel. Hi everyone. දීරාජ් ජයිස්වාල් කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ ධනවතෙක්. දවසක් බොහොම කුරිරු විදිහට දීරාජ්ගේ දුව කෙවෙල්ල කදින් වෙන්නම මේ ඝාතකයා මේ ඝාතනය කරලා තියෙනවා. මේ සිද්ධිය ගැන විමර්ශන කටයුතු බාර වෙන්නේ බොහොම දක්ෂ අත්දැකීම් තියෙන DCP රීටා බ්‍රවුන්ට. නමුත් හැමෝම මේ කේස් එකෙන් පිස්සු වැටෙන්නේ මේ කුරිරු ඝාතනය වුණ තැනින් කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැති වෙනවත් එක්ක. නමුත් කරපු පරීක්ෂණ වලින් රීටා කොහොම හරි ඝාතකයව අල්ලගන්නවා. දීරාජ්ටත් ඕනේ ඝාතකයව ඉක්මනින්ම අල්ලගෙන මේ කේස් එක ඉවරයක් කරන්න. මොකද දීරාජ්ට ඕන වෙනවා යාගේ දුව ගැන ලොකු රහසක් සමාජයෙන් හංගලා තියාගන්න. ඒ වෙනුවෙන් දීරාජ් ඕනම මුදලක් වියදම් කරන්නත් ලෑස්ති. නමුත් ඝාතකයා පොලිස් අත්අඩංගුවේ ඉද්දිම ඒ වගේ තවත් ඝාතනයක් සිද්ධ වෙනවා. මෙතනින් පස්සේ තමයි තවත් මේ කේස් එක දරුණු වෙන්න ගන්නේ. මේ හැමදේම අපි කොහෙත්ම හිතපු නැති විදිහට වෙන අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් අවසානයේ දරුණුවටම ෂොක් වෙන අවසානයක් එක්ක කරිෂ්මා කපූර් රංගනයෙන් දායක වන 2026 අලුතෙන් රිලීස් වුණ සුපිරිම ටීවී සීරීස් එක තමයි මේ බ්‍රවුන් කියන්නේ. මේ සීරීස් එක සම්පූර්ණයෙන්ම එපිසෝඩ් 7ක් තියෙනවා. ඒත් මම මේ සීරීස් එක ඔයාලට වීඩියෝ දෙකකින් එක්ස්ප්ලනේෂන් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ Wave Cinema LK YouTube channel එක තාම subscribe කරේ නැද්ද? දැන්ම පහලින් පේන subscribe button එක click කරගෙන කොහොමද මේ ඝාතනය වුණ තැනින් කිසිම සාක්ෂියක් හම්බුනේ නැති වුණත් මේ ඝාතකයව අල්ලගන්නේ? ඇත්තටම පොලිසිය මේ ඝාතනය සම්බන්ධව අල්ලගෙන තියෙන වැරදි කෙනෙක්වද? දීරාජ් මෙච්චර තමන්ගේ දුව ගැන හංගන රහස මොකක්ද? මේ ඝාතකයයි මෙහෙම ඝාතන කරන්නේ? රීටා බ්‍රවුන්ට පුළුවන් වේද ඇත්තම ඝාතකයා අල්ලගන්න? අපි බලමු සීරීස් එක. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කවුරු හරි කෙනෙක් තරුණියක්ව ලණු වලින් ගැට ගහලා එල්ලලා තියෙනවා. ඒත් එක්කම අනික් පැත්තෙන් පූජාවක දර්ශනයකුත් පෙන්වනවා. මේ තරුණියව ගැට ගහලා ඉන්න තැනට ඇඟ සම්පූර්ණයෙන්ම පොලිතීන් වලින් ආවරණය කරගත්ත කෙනෙක් එනවා. ඒ කෙනා අමුතු විදිහේ මන්නයක් අරගෙන මේ ගෑනු ළමයාව ඝාතනය කරන්න සූදානම් වෙනවා. අනික් පැත්තෙන් අර පූජාව තියෙන තැනත් එළුවෙක්ට හිරිහැර කරනවා. ඒ එළුවා හිස කදින් වෙන් කරනවා. ඒත් එක්කම මේ ඝාතකයාත් මේ තරුණියගේ හිස කදින් වෙන් කරනවා. මේ තැන් දෙකේම පාවිච්චි කරන්නේ එකම විදිහේ හැඩයක් තියෙන මන්නයක්. හැබැයි ඝාතකයා කවුද කියලා නම් අපිට පෙන්වන්නේ නැහැ. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ රීටව. අම්මවෙත් උදෙම රීටව හැරවනවා. මේ වෙද්දී රීටා ඉන්නේ එච්චර හොඳ තත්වයක නෙවෙයි. අම්මා කියනවා මම නැන්දව බලන්න ගිහින් එන්නම්. කෑම හදලා තියෙන්නේ ඒව කන්න. හැම වෙලෙම කෝපි බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා. රීටා කියන්නේ කොල්කටා පොලිසියේ රහස් පරීක්ෂකවරියක්. ඒ වගේම එයා ගොඩක් දක්ෂ කෙනෙක්. නමුත් සමහර ප්‍රශ්න නිසා රහස් පරීක්ෂක වැඩ අතහැරලා පොලිස් ඇකඩමියේ ශිෂ්‍යයන්ට උගන්වන්න පටන් අරගෙන රීටා ලෙක්චර් එකක ඉන්න අතරේ එයාට කෝල් එකක් එනවා. අනික් පැත්තෙන් කතා කරන්නේ රීටා අඳුරන විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් වුණ බාබුස. බාබු විශ්‍රාම ගියත් මහ ඇමතියාගේ යටතේ සේවය කරන්න බාබු ආයෙත් අරගෙන මහ ඇමතිට රීටව ඉක්මනටම හම්බ වෙන්න ඕන කිව්වා. ඒ නිසා ඔයා ඉක්මනටම මෙහෙට එන්න කියලා බාබු කියනවා. දැන් අපිට පෙන්වන්නේ ඔරුවකින් ගගින් එතර වෙන ඉන්ස්පෙක්ටර් අර්ජුන. මේ ඔරුව පදින රෂීඩ් කියන කෙනා අර්ජුනගෙන් අහනවා මාස 6ක් ගිහිල්ලා තාමත් මගේ බිරිඳව මරපු කෙනාව හොයාගත්තේ නැද්ද කියලා. ඒත් මේ වෙද්දිත් අර්ජුන් හොයාගෙන ඒ මිනි මැරුම කරලා තියෙන්නේ රෂීඩ් කියලා. මේ වෙලාවේ රෂීඩ් පැනලා යන්න හැදුවත් අර්ජුන් කොහොම හරි මෙයාව අල්ලගන්නවා. ඔය අතර තමයි රීටා එන්නේ මහ ඇමතිව හම්බ වෙන්න. ඒත් මේ වෙද්දී මෙතන ලොකු උද්ඝෝෂණයක්. රීටාගේ ID එකත් පෙන්නලා ඔෆිස් එක ඇතුළට එනවා. රීටා බාබුසගෙන් අහනවා මේ හදිසි කැදවීම මොකක්ද කියලා. මෙතනට පොලිස් කමිෂනර්ත් එනවා. කමිෂනර් කියනවා මිනිමැරුමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට මහ ඇමති පෞද්ගලිකව මැදිහත් වෙලා ඉන්නේ කියලා. රීටා අහනවා මේ කේස් එක යන්න ඕන CID එකට නේද? මාව මොකටද කියලා අහනවා. කමිෂනර් කියනවා දීරාජ් ජයිසාවල්ගේ දුව මැරිලා තියෙන්නේ කියලා. ඒක ඇහුවාම රීටාත් පුදුම වෙනවා. තුන්දෙනාත් එක්කම එනවා මහ ඇමතිව හම්බ වෙන්න.
මහමැති කියනවා දීරාජ් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. එයාගේ දුව අහනා කියන්නේ මට මගේම දුව වගේ. මේ ඝාතනය ගැන හිතාගන්නවත් බැහැ කියලා කියනවා. මිනිමැරුම් නඩු විසඳන්න රීටා ගොඩක් දක්ෂ කෙනෙක් කියලා හැමෝම දන්නවා. ඒ නිසා තමයි මේ කේස් එකත් රීටට බාර දෙන්න යන්නේ. මේ කේස් එකේදී රීටට වැඩ කරන්න තියෙන්නේ කෙලින්ම කොමිෂනර් යටතේ. රීටාගේ උදව්වට ඉන්ස්පෙක්ටර් අර්ජුන්වත් හම්බ වෙනවා. බාපුස කියනවා මිනිහ තාමත් තිබුණ තැනම තියෙනවා. ඉක්මනටම එතනට යන්න කියලා. රීටා ඉක්මනටම එතනට එනවා. ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ පරණ නිවාස සංකීර්ණයක. එතනදී මේ කේස් එක බාරව ඉන්න අර්ජුන්වත් රීටට හම්බ වෙනවා. රීටා එනවා මල සිරුර පරීක්ෂා කරන්න. ඔන්න කතාව පටන් ගත්තම අපිට පෙන්වුව ඝාතනය තමයි මේ අහනාගේ ඝාතනය. හිස කදින් වෙන්නුණු මේ ඝාතනය දැක්කම රීටටත් හිතා ගන්න බැහැ. රීටා මේ අවට හැමතේම පරීක්ෂා කරනවා. අර්ජුන්ගෙන් අහනවා අහනාගේ ෆෝන් එක හම්බුණාද කියලා. අර්ජුන් කියනවා ෆෝන් එක නම් හම්බුනේ නැහැ. දැනටමත් ඒක ගැන විස්තර හොයන්න සයිබර් සෙල් එකට දීලා තියෙන්නේ කියනවා. රීටා අහනවා අහනා මොනවා කරන කෙනෙක්ද කියලා. මේ අහනා වැඩ කරන්නේ පුනරුත්ථාන කියලා NGO එකක. රීටා කල්පනා කරනවා ඉන්දියාවේ ඉන්න පොහොසත්ම පවුලක් වෙලත් අහනා මේ වගේ තැනක ජීවත් වෙන්නේ ඇයි කියලා. මේ වෙලාවේ පොලිසිය ප්‍රශ්න කරන්න මේකේ සිකියුරිටි වාරගෙන එනවා. රීටා අහනවා ඊයේ අහනාව හම්බ වෙන්න කවුද ආවේ කියලා. ඒත් මේ සිකියුරිටි ඒව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අර්ජුන් අහනවා අහනාව හම්බ වෙන්න මෙහෙට එන අය කවුද කියලා. සිකියුරිටි කියනවා එයාගේ අයියා සංජේ, යාළුවා ෂෙෆාලි යනවා කියලා. තව කන්නාඩි දෙකක් දාගත්ත කොල්ලෙකුත් එනවා. එයාගේ නම නම් දන්නේ නැහැ කියලා කියනවා. රීටා තවදුරටත් මේ ගීතර පරීක්ෂා කරනවා. අහනාගේ පවුලේ අයගේ කිසිම ෆොටෝ එකක් මේකේ දැර නැහැ. අහනාගේ අල්මාරියත් පරීක්ෂා කරනවා. මේ වෙද්දී ෆොරෙන්සික් ටීම් එකත් මෙහෙට ඇවිත් එතනත් වැඩ කරන්නේ රීටාගේ යාළුවෙක් වුණ දුර්ගා කියලා කෙනෙක්. රීටා අහනවා මොනවද හොයාගත්තේ කියලා. දුර්ගා කියනවා බලෙන් ඇතුළු වීමක් සිද්ධ වෙලා නැහැ. අඩි සලකුණු මොකුත් නැහැ කියලා. රීටා අහනාගේ මලසිරුර පරීක්ෂා කරද්දී දකිනවා අහනාගේ අතේ තියෙන කැපුම් පාරවල් වගේක්. ඒවා ගොඩක් පරණ ඒවා. ඒ අතරේ අර්ජුන් දකිනවා මේ මලසිරුර ලණුවලින් ගැට ගහන්න ඝාතකයා පාවිච්චි කරලා තියෙන්නේ විශේෂ ගැටයක් කියලා. මේ වෙලාවේදී රීටට ඇත්තටම මෙතන නැති පිරිමි කෙනෙක්ව මැවිලා පේනවා. එයාගේ නම නිතින්. නමුත් මේ වෙදී නිතින් ජීවතුන් අතර නැහැ. මොකක් හරි සිද්ධියක් වෙලා යා මිය ගිහින්. අන්න ඒක නිසා තමයි රීටා මේ වෙදී ගොඩක් දුකින් ඉන්නේ. නමුත් රීටට සමහර වෙලාවල් වලදී තනියෙන් නිදින් තමන් ළඟ ඉන්නවා වගේ මැවිලා පේනවා. දැන් අපිට පෙන්වන්නේ අහනාගේ මරණ පරීක්ෂණයේ වැඩ කටයුතු ඉවරයි. මූලික මරණ පරීක්ෂණ වාර්තාව දුර්ගට හම්බ වෙනවා. මේ වාර්තාව බාර දුන්න අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් දුර්ගා අහනවා සැක හිතන කිසිම දෙයක් හම්බුනේ නැද්ද කියලා. නමුත් තවමත් එහෙම හෝඩුවාවක් නම් මේ අයට හම්බ වෙලා නැහැ. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ රීටාව. රීටා අවුරුදු ගානකට පස්සේ තමයි මේ වගේ මිනිමැරුම් නඩුවක් බාරගත්තේ. අන්න ඒක නිසා කාලෙකට පස්සේ රීටා ආපහු සුපුරුදු තැනට එනවා. රීටා ඊට පස්සේ අර්ජුන් එක්ක යනවා අහනාගේ පවුලේ අයව හම්බ වෙන්න. ඒ කියන්නේ ද්විරාජ්ගේ මන්දිරයට. මේ විශාල මන්දිරය දැකලා රීටා අර්ජුන්ගෙන් අහන්නේ 4 දෙනෙක්ට ඉන්න මෙච්චර ලොකු තැනක් මොකටද කියලා. රීටා ඇතුළේ තියෙන අහනාගේ පරණ ෆොටෝස් කිහිපයක් බලබලා ඉදී මෙතනට අහනාගේ අම්මයි තාත්තයි එනවා. මෙතනදී දීරජ් සහ නෝනි පොලිසියෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේ පවුල කොච්චර ලොකු එකක් වුණත් අහනා එයාගේ පවුලේ අයත් එක්ක එච්චර හොඳ සම්බන්ධයක් තිබිලා නැහැ. නමුත් දීරජ් නම් කියන්නේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා. අහනා තනියෙන් ඉන්න ඕනි කියලා එයා වෙනම ජීවත් වුණා කියලා කියනවා. දීරජ් කියන්නේ ඉන්දියාවේ අංක 1 ව්‍යාපාරිකයෙක්. අන්න ඒ නිසා අර්ජුන් අහනවා ඔබතුමාට තරගකාරයෝ ඉන්නවද කියලා. දීරජ් කියනවා මට තරගකාරයන් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් මගේ දුවට මේ වගේ දරුණු දෙයක් කරයි කියලා සැක හිතන කෙනෙක් නම් නැහැ කියනවා. රීටා දීරජ්ගෙන් ප්‍රශ්න කරනවා. අහනා එක දීරජ් අවසානයේට කතා කළේ කවදද කියලා. දීරජ් කියනවා මීට දවස් 4කට 5කට කලින් මම දුව එක කතා කළා. නමුත් අහනා අපි එක්ක වැඩි කතා බහක් නැහැ. ඒක එයාගේ හැටි කියලා කියනවා. ඒත් මෙතනදී අහනාගේ අම්මා නෝනි කියනවා සංජය අහනා එක නිතරම වගේ කතා බහ කරනවා කියලා. ඇත්තටම අහනාගේ මලසිරුර මුලින්ම දැකලා තියෙන සංජය. ඒ නිසා සංජය තවමත් ඉන්නේ කම්පණයෙන් කියලා දීරජ් කියනවා. නමුත් සංජයගෙනුත් ප්‍රශ්න කරන්න ඕන නිසා දීරජ් කෝල් එකක් දාලා සංජයට පහළට එන්න කියනවා.
අහනා සංජයගේ නංගි වුණාට ඒ දෙන්න ගොඩක් හොඳ හලුවන් වගේ කියලා සංජය මෙතනට එන අතරතුරේදී දීරාජ් කියනවා. නමුත් මෙතනදී නෝනි කියනවා එයාලගේ අම්මල වෙනස් කියලා. සංජයට අවුරුදු 2ක් වෙති දීරාජ්ගේ පළවෙනි විරිද මේ ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි දීරාජ් අවුරුදු කිහිපයකට පස්සේ නෝනිව විවාහ කරගෙන තියෙන්නේ. ඒ කසාදයෙන් තමයි අහනප හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති සංජය සහ අහනාගේ තාත්තා එක්කෙනෙක් වුණාට මේ දෙන්නගේම අම්මලා වෙනස්. දැන් සංජය මෙතනට ආවට පස්සේ රීටා සංජයගෙන් ප්‍රශ්න කරනවා. ඔයා අහනාට අවසාන වතාවට කතා කළේ කවද්ද කියලා. සංජය කියනවා දවස් 3-4කට කලින් මම අහනාට කතා කළා කියලා. නමුත් පොලිසියට තවත් අහනාගේ ෆෝන් එක හම්බ වුණේ නැහැ. ඒ නිසා රීටාට තේරෙනවා මොකක් හරි හේතුවක් නිසා ඝාතකයා අහනාගේ ෆෝන් එක අරගෙන යන්නේ නැති කියලා. රීටා සංජයකින් ප්‍රශ්න කරනවා අහනාට හිටපු යාළුවෝ කවුද කියලා. ඒ අහනාට යාළුවන් ඉඳලා නැහැ. නමුත් මාස කිහිපයකට කලින් අහනාට පෙම්වතෙක් ඉඳලා තියෙනවා. එයාගේ නම සයිකට්. ඒත් මීට මාස 2කට කලින් සයිකට් සහ අහනා අතර තිබුණ සම්බන්ධය නතර කරලා රීටා අහනවා අහනාට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද කියලා. ඒත් කිසිම ප්‍රශ්නයක් අහනාට තිබුණේ නැහැ කියලා මේ අය පොලිසියට කියනවා. නමුත් මලසිරුර පරීක්ෂා කරද්දී රීටා දැකපු අහනාගේ අතේ කැපුම් තුවාල මේ අයට පෙන්නනවා. ඒත් එහෙම ප්‍රශ්නයක් ගැන අපි එක්ක කතා බහ කරලා නැහැ කියලා ඒ අය පොලිසියට කියනවා. ඒත් මේ වෙලාවේ සංජයට දෙයක් මතක් වෙනවා. ඒක තමයි දැන් සති කිහිපයකට කලින් අහනාගේ ඩ්‍රයිවර් මාරු කරලා තියෙනවා. අලුතෙන් රාජු කියලා ඩ්‍රයිවර් කෙනෙක් දාලා තියෙනවා. ඒත් රාජු කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. එයා හරියට වෙලාවට එන්නේ නැහැ. විශේෂයෙන්ම රැට එයා එක එක වැඩ කියලා වැඩම ගාරිනවා. අන්න ඒ නිසා සංජය මේක ගැන පොලිසියට කියනවා. ඊට පස්සේ රීටා ආපහු මේ අයගෙන් ප්‍රශ්න කරනවා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ ඔය කට්ටිය හිටියේ කොහෙද කියලා. ඒක සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක්. එදා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ දීරාජ් සහ එයාගේ බිරිඳ ඉඳලා තියෙන්නේ සමාජ ශාලාවක. ඒ දෙන්න ආපහු ඇවිල්ලා තියෙන්නේ රෑ 12ට විතර. මේ අය සංජයගෙනුත් අහනවා එදා රෑ හිටියේ කොහෙද කියලා. සංජය නම් එදා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා. ඉතින් මේ සංජය කියන්නේ විවාහක කෙනෙක්. සංජයගේ බිරිඳක නම තමයි ආන්‍යා. ඒත් ආන්‍යා මේ පෙත්ති ගෙදර නැහැ. ව්‍යාපාරික වැඩක් නිසා ආන්‍යා කැලිෆෝනියාවට ගිහින්. ඒ නිසා රීටා සංජයට කියනවා ආන්‍යා ආපහු ආවට පස්සේ අපි එයාගෙනුත් ප්‍රකාශයක් සටහන් කරගන්න තියෙනවා කියලා. ඒ නිසා එයා ආවට පස්සේ අපිට කියන්න කියනවා. ඊට පස්සේ රීටා සහ අර්ජුන් මේ විස්තර සටහන් කරගෙන යන්න හදන්නේ. ඒ දීරාජ් එළියට ඇවිල්ලා රීටාගෙන් ඉල්ලීමක් කරනවා. මගේ දුවට මේ වගේ දරුණු දෙයක් කරපු මිනිමරුවව කොහොම හරි ඉක්මනින්ම අල්ලලා දෙන්න කියලා. රීටා කියනවා මම මගේ උපරිමය කරනවා බය වෙන්න එපා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රීටාට හොඩුවාවක් හම්බ වෙලා තියෙනවා. අහනාගේ ඝාතනය වෙන්න කලින් අහනා ඉඳලා තියෙන්නේ කොහෙද කියලා. ඝාතනය වෙන්න කලින් දවසේ රෑ අහනා ක්ලබ් එකක තමයි ඉඳලා තියෙන්නේ. අන්න එතන CCTV දර්ශන පරීක්ෂා කරලා බලද්දී මේ අය විශේෂ දෙයක් දකිනවා. ඒක තමයි අහනාගේ අලුත් ඩ්‍රයිවර් රාජු ඇවිල්ලා අහනාත් එක්ක මොකක් හරි හේතුවක් නිසා රණ්ඩු වෙලා තියෙනවා. CCTV දර්ශනවලට අනුව රාජු බලෙම වගේ අහනාගේ මොනවා හරි දෙයක් ඉල්ලලා තියෙනවා. නමුත් රාජු අහනාට ඒ විදිහට කරදර කළේයි කියලා නම් හේතුවක් හිතා ගන්න බෑ. කැමරා දර්ශනවලට අනුව අහනා රාජුව තල්ලු කරලා දාලා එහෙමම පිටත් වෙලා ගිහින් තියෙනවා. මේ හොඩුවාවත් එක්ක මේ මිනිමරුම් නඩුවේ ප්‍රධාන සැකේ ඉන්නේ රාජු පැත්තට. ඒ නිසා රීටා අර්ජුන් ඇතුළු කණ්ඩායමත් එක්ක රාජු ගැන විස්තර හොයලා බලනවා. සංජය කියපු දේ හරියටම හරි. රාජු කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. එයාට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාජු මේ වෙද්දි ගෙදරත් නැහැ. ඒ නිසා රීටා වෙන කණ්ඩායමක් දානවා රාජු ගැන හොයන්න. මේ අතරේ අපිට පෙන්වන්නේ අහනාගේ අවසන් කටයුතු පැවැත්වෙනවා. මේකට අහනාගේ හොඳම යාළුවා ෂෙෆාලිත් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මාස කිහිපයකට කලින් අහනාට ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බ පිරිමි ළමයාත් අවසන් කටයුතු වලට ඇවිල්ලා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ රීටා සහ අර්ජුන් වෙනවා ජෝන් කියලා කෙනෙක්ව හම්බගෙන. මේ ජෝන් කියන්නේ රීටාට විශ්වාසදායක ඔත්තුකාරයෙක්. ජෝන්ට පාතාලයත් එක්ක වගේම මැරකල්ලි එක්ක සම්බන්ධකම් තියෙනවා.
ඒ නිසා රීටා සහ අර්ජුන් ඇවිල්ලා ජෝන්ගෙන් අහනවා රාජු ගැන විස්තර. මොකද රාජු කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා එයා කොහෙන් හරි මත්ද්‍රව්‍ය ගන්න ඕනේ. ඒ වගේ අය ගැන ජෝන් විස්තර දන්නවා. රීටාගේ නිගමනය හරියටම හරි. රීටාගේ මේ උත්සාහය සාර්ථක වෙනවා. ජෝන් තමන්ගේ කණ්ඩායමේ අයට කතා කරලා රාජු ඉන්න තැන ගැන විස්තර රීටාට දෙනවා. දැන් අපිට පෙන්වන්නේ බාබු ඇවිත් දුර්ගව හම්බ වෙන්න. මරණ පරීක්ෂණයෙන් අහනාගේ ඝාතනය ගැන හොයාගත්තේ මොනවද කියලා දුර්ගගෙන් අහනවා. අහනාගේ මරණ පරීක්ෂණ වැඩ කටයුතු කරලා තියෙන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී බග්ජි කියන කෙනා. බග්ජි මේ වෙද්දි මරණ පරීක්ෂණ වාර්තාව බාර දීලා තියෙන්නේ. ඒ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඝාතකයා කවුරු වුණත් එයා බොහොම සූක්ෂම මේ වැඩේ කරලා තියෙනවා. මිනිමරුමක් කරන්නේ කොහොමද කියලා ඝාතකයා හොඳින්ම දන්නවා. ඒ කියන්නේ මේක සමහර විට ඝාතකයාගේ පළවෙනි මිනිමරුම නොවෙන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ රීටා සහ අර්ජුන්. ජෝන්ගෙන් හම්බුණ විස්තරවලට අනුව ඇවිත් රාජු අල්ලගන්නවා. මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ අහනාගේ තත්වය. ඒ කියන්නේ දීරාජ් තමන්ගේ පැත්තෙන් මේ වැඩේ ගැන බලන වෙනම පෞද්ගලික විමර්ශකයෙක් දාලා තියෙනවා. දීරාජ්ට ඒ කෙනා කියලා තියෙන්නේ රීටා ගැන විස්තර හොයන්න කියලා. අන්න ඒ නිසා මේ කෙනා ඇවිල්ලා දැනට රීටා සම්බන්ධයෙන් හොයාගත්ත විස්තර ටික දීරාජ්ට කියනවා. දෙවැනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අතීත සිදුවීමක්. පොල්ටු කියන පුංචි පිරිමි ළමයා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහින් ආපහු ගෙදර එනවා. ගෙදර ඇතුළට එදී පොල්ටුට කාමරය ඇතුලෙන් සද්දයක් ඇහෙනවා ඇහිලා ඒ මොකක්ද කියලා බලන්න යනවා. එතකොට පොල්ටු දකින්නේ ඒ කාමරය ඇතුලේ දෙන්නෙක් එකට ඉන්න සිදුවීමක්. ඒ ඉන්න ගැහැණු කෙනා පොල්ටුගේ අම්මා. හැබැයි පිරිමි කෙනා නම් තාත්තා නෙවෙයි. මේ සිද්ධියෙන් පස්සේ පොල්ටුගේ අම්මා සියදි විනාසා ගන්නවා. පොල්ටුගේ තාත්තා මේ වෙද්දී අපහසුයි. ඒ සිද්ධිය දැකපු පොල්ටු කම්පණයට පත් වෙනවා. දැන් ආයෙත් එන්නේ වර්තමානයට. රාජුව අත්අඩංගුවට ගත්ත නිසා පොලිසිය රාජු ඉන්න තැන පරීක්ෂා කරලා බලනවා. මෙතනදී රාජු හොරකම් කරපු ෆෝන් කිහිපයක්ම පොලිසිය හොයාගන්නවා. ඒත් මෙතන අහනාගේ ෆෝන් එක නම් නැහැ. මේ රාජු කියන්නේ අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කෙනෙක්. ඒ නිසා තමයි මේ විදිහට ෆෝන් හොරකම් කරලා ඒවා විකුණලා සල්ලි හොයලා මත්ද්‍රව්‍ය ගන්න උත්සාහ කරලා තියෙන්නේ. එදා රාජු අහනා එක්කත් රණ්ඩුවක් ඇති කරගත්තනේ. එදත් රාජු අහනාගෙන් සල්ලි ඉල්ලන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් අහනා ඒකට කැමති වුණේ නැහැ. අහනා රාජුව තල්ලු කරලා යන්න ගියා. ඒ තරහත් එක්ක අහනාව මේ තරම් දරුණු විදිහට ඝාතනය කළේ රාජු වෙන්න පුළුවන් කියලා මේ වෙද්දී පොලිසියේ සැකය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා පොලිස් නිලධාරීන් රාජුගෙන් ප්‍රශ්න කරනවා. රාජුට පහර දීලා හරි පාපෝච්චාරණයක් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් රාජු කියන්නම අහනාගේ මිනිමරුමට එයා සම්බන්ධ නැහැ කියලා. අහනා ගැන වැඩි විස්තරයක් හොයාගන්න එයාගේ ෆෝන් එකත් මේ වෙදි නැහැ. ඒ නිසා රීටා අහනාගේ දුරකථන ඇමතුම් වාර්තා පරීක්ෂා කරලා බලනවා. ෆෝන් එක නැති වුණාට ඒ වාර්තාව පරීක්ෂා කරන්න පුළුවන්. ඔන්න මෙතනදී සැකසහිත දෙයක් රීටා සහ අර්ජුන් දකිනවා. ඒක තමයි ඔයාලට මතක ඇති අහනාට වැඩිය යාළුවෝ නැහැ. ෂෙෆාලි කියලා එක යාළුවෙක් විතරයි ඉන්නේ. නමුත් මේ ඇමතුම් වාර්තාවලට අනුව පසුගිය මාස පුරාවටම මේ දෙන්න අතර කිසිම ඇමතුමක් ගිහින් නැහැ. අන්න ඒක නිසා රීටා සහ අර්ජුන්ට ඒක ගැන සැකයක් ඇති වෙනවා. මොකද යාළුවෙක් නම් අඩුම තරමේ මාසයක් පුරාවට ඇමතුම් කිහිපයක් අරන් තියෙන්න ඕනේ. නමුත් එහෙම කිසිම ඇමතුමක් මේ දෙන්න අතර පසුගිය මාසයේ පුරාවටම ගිහින් නැහැ. අන්න ඒක නිසා රීටා එනවා ෂෙෆාලිගෙන් ප්‍රශ්න කරන්න. අහනාට ඕන දේ නිසා ෂෙෆාලි ඉන්නේ තවත් කම්පැනියෙන්. ෂෙෆාලි කියන්නේ පසුගිය මාසේ පුරාවටම මම ගොඩක් කාර්යබහුල වුණා. ඒක නිසා මට කෝල් එකක්වත් දෙන්න බැරි වුණා. සමහර විට එහෙම කතා කළා නම් අහනාට අද මේ වගේ දරුණු දෙයක් නොවෙන්නත් ඉඩ තිබුණා කියනවා. ෂෙෆාලි මේ විදිහට උත්තර දුන්නට ෂෙෆාලිට එක දෙයක් මතක් වෙනවා. ඒ තමයි මේට ටික කාලයකට කලින් ෂෙෆාලි සහ අහනා අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අහනා ෂෙෆාලිට කනේ පාරක් ගහලා යන්න ගිහින් තියෙනවා. නමුත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණේ ඇයි කියලා මෙතනදී අපිට පෙන්වන්නේ නැහැ. ඒත් ෂෙෆාලි Tamanට මතක් වුණ දේ ගැන රීටට කියන්න යන්නේ නැහැ. ඒක එයාගෙන් හංගෙනවා. රීටා අහනාගේ පෙම්වතා සයිකට් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ෂෙෆාලිගෙන් අහනවා. ෂෙෆාලි කියනවා ඉඳලා හිටලා මට සයිකට්ට මුණ ගැහිලා තියෙනවා. එයා බොහොම සාමාන්‍ය කෙනෙක් කියනවා. සයිකට් මොකද කරන්න කියලා රීටා ෂෙෆාලිගෙන් ප්‍රශ්න කරනවා. ෂෙෆාලි කියනවා සයිකට් රසායනාගාරයක වැඩ කරනවා. එයා මොනවා හරි පරීක්ෂණ වගේක් කරනවා කියලා විතරයි මම දන්නේ කියනවා.
ඒකෙන් පස්සේ රීටා එන්නේ දුර්ගව මුණ ගැහෙන්න. මේ වෙද්දී අහානගේ සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව ඇවිල්ලා. රීටා ඒක පරීක්ෂා කරලා බලනවා. මෙතනදී වැදගත් දෙයක් රීටා දකිනවා. අහානාගේ ඝාතනය කරද්දී පීඩනය එල්ල කරලා තියෙන්නේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඝාතකයා දකුණත් කෙනෙක්. ඒකත් එක්ක රීටට දෙයක් මතක් වෙනවා. රීටා ඉක්මනින්ම පොලිසියට එනවා. මේ වෙද්දී අහානාගේ මිනිමැරුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ ඉන්න ප්‍රධාන සැකකරු තමයි රාජු. රීටා රාජුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නවා. එයාට කොලයක් සහ පෑනක් දීලා කියනවා එදා වුණ දේ ලියන්න කියලා. රීටා මෙතනදී පරීක්ෂා කරලා බලන්නේ රාජු වමත් කෙනෙක්ද දකුණක් කෙනෙක්ද කියලා. ඔන්න මේක රාජු ලියන්නේ වම් අතින්. ඒ කියන්නේ රාජු කියන්නේ වමත් කෙනෙක්. ඒ නිසා රීටා වගේම අර්ජුන්ට තේරෙනවා එයාලා අල්ලන් තියෙන්නේ වැරදි කෙනාව කියලා. අහානව ඝාතනය කරපු මිනිමරුව ගැන තවමත් පොලිසියට කිසිම හොඩුවාවක් නැහැ කියලා රීටා ඉක්මනින්ම කමිෂනර්ට කියනවා. ඒත් එක කමිෂනර් පිළිගන්නේ නැහැ. පොලිසියේ ඉහළ නිලධාරීන්ටත් ඕනේ කොහොම හරි මේ කේස් එක ඉවරයක් කරලා දාන්න. මේ මිනිමරුම ගැන හැමෝම කතා වෙන නිසා රාජුව අත්අඩංගුවට අරගෙන පැය කිහිපයක් යන්නත් කලින් මද සාකච්ඡාවක් තියලා මාධ්‍යයට දැන් කියන්න හදන්නේ අපි ඇත්තම මිනිමරුව අල්ලගත්ත කියලා. ඒත් ඇත්තම මිනිමරුව රාජු නෙවෙයි කියලා රීට තහවුරු කරගෙන තියෙන්නේ. අනිත් එක තමයි රාජු ඉන්න තැන පරීක්ෂා කරලා බැලුවට අහානාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිම ආයුධයක්වත් හොයාගත්තේ නැහැ. ඒත් ඉතින් කමිෂනර් මේ වැඩේ කරන්නේ හදිසියට ඉහළින් ආපු පීඩනය නිසා කියලා රීටට තේරෙනවා. ඒත් ඒකට රීටා ඊට දෙන්නේ නැහැ. රීටා මේ මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කියනවා ඇත්තම මිනිමරුවා රාජු නෙවෙයි වෙනත් කෙනෙක් කියලා. මේ සිද්ධිය ආරංචි වුණ මහමැතිට වගේම දීරාජ්ටත් රීට ගැන ලොකු තරහක් ඇති වෙනවා. මොකද මේ අයට ඕන උනේ ඉක්මනින්ම ඝාතකයා විදිහට රාජු අල්ලගෙන මේක එහෙම්මම වහලා දාන්න. පහුවෙදා උදේම රීටා සහ අර්ජුන් එනවා අහානාගේ හිටපු පෙම්වතා සයිකට්ව හම්බ වෙන. සයිකට් මේ වෙද්දී ඉන්නේ එයා වැඩ කරන ඇබ් එකේ. මේ අය ඇවිල්ලා සයිකට්ගෙන් ප්‍රශ්න කරනවා. දෙන්න අතර තිබුණ සම්බන්ධය මොන වගේද? සම්බන්ධය නතර වුණේයි කියලා අහනවා. සයිකට් ඊට පස්සේ Tamanගේ පැත්තෙන් කතාව කියනවා. මීට මාස කිහිපයකට කලින් සයිකට් සහ අහානා අතර සම්බන්ධයක් ඇති වුණාට සයිකට් අහානාට ලං වෙන්න හදපු හැම අවස්ථාවකදීම වගේ අහානා බය වෙලා තියෙනවා. ඒ නිසා තමයි සයිකට් සහ අහානා අතර සම්බන්ධය සාර්ථක වෙලා නැත්තේ. සම්බන්ධය නැවතුණාට පස්සේ අහානාව මුණ ගැහෙන්න සයිකට් ගියාද කියලා මේ අය ප්‍රශ්න කරනවා. නමුත් සයිකට් නම් කියන්නේ ආපහු මම අහානාව මුණ ගැහෙන්න ගියේ නෑ කියලා. සම්බන්ධය නතර කරලා දාපු නිසා මම ආපහු එයාට වදයක් වෙන්න ගියේ නෑ කියනවා. රීටා අහනවා අහානාගේ ඝාතනය වුණ සිද්ධ වුණ දවසේ රෑ ඔයා කොහෙද හිටියේ කියලා. සයිකට් කියනවා එදා මම මෙතන වැඩ. ඔය කට්ටිය ඕන නම් අපේ සිකියුරිටිව හම්බ වෙලා ඒක තහවුරු කරගන්න පුළුවන් කියනවා. රීටා සහ අර්ජුන් ඇවිත් සිකියුරිටිගෙන් ප්‍රශ්න කරනවා. එයා කියනවා සයිකට් මහත්තයා එදා රෑ වෙනකම්ම මෙතන හිටියා. රෑ 9ට විතර සයිකට් මහත්තයා මෙතන එහා පැත්තේ තියෙන කෑම කඩේ කෑම කන්න ගියා. මාවත් එක්කගෙන ගියා. ඒ විතරක් නෙවෙයි පාන්දර 2ට විතර සයිකට් මහත්තයා එළියට දුම් බොන්න එනවා මම දැක්ක කියනවා. මේ අතරේ අර්ජුන්ට එයාගේ තාත්තගෙන් එක දිගටම කෝල් එනවා. අර්ජුන් මුලින්ම මේක ගණන් ගන්නේ නැහැ. මොකද මේ වෙද්දී අර්ජුන් කාර්යබහුලයි. මේක දැකපු රීටා කියනවා පොඩ්ඩක් කතා කරලා බලන්න. සමහර විට මොකක් හරි හදිසියක් වෙන්න ඇති කියලා. අර්ජුන් මේක ආන්සර් කළාට අර්ජුන්ගේ තාත්තා කතා කරන්නේ නැහැ. ඔයාලට මතක ඇතිනේ අර්ජුන්ගේ තාත්තා ඉන්න ගෙදර. එයාට පුංචි මානසික ආබාධයක් තියෙනවා. මේ සිද්ධියෙන් කලබල වුණ අර්ජුන් ඉක්මනින්ම එනවා තාත්තා ගැන බලන්න. නමුත් මේ වෙද්දී අර්ජුන්ගේ තාත්තට ප්‍රශ්නයක් නැහැ. එයා ගෙදර තිබුණ සෙල්ලම් බඩු වලට බැටරි වගේක් හොයලා තියෙනවා. ඒ නිසා තමයි තාත්තා අර්ජුන්ට කතා කරලා තියෙන්නේ. මේ වෙද්දී රීටා සහ අර්ජුන් සයිකට් ගැන විස්තර හොයනවා. සයිකට් ගිහින් තියෙන්නේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට. ඒ කාලේදී සයිකට් ගැන විස්තර හොයලා බලන්න නම් මේ අයට අඩුම තරමේ සති දෙකක්වත් ඉන්න වෙනවා ඒකට අවසර ගන්න. නමුත් ඒ වෙනකම් ඉන්න බෑ. ඒ නිසා රීටා මේ වෙලාවේදී ඒකට හොඳ විසඳුමක් මතක් කරනවා. ඒක තමයි රීටාගේ නැන්දගේ මිනිබිරි ඉන්නවා ලීසා. ලීසා මේ වගේ වැඩවලට ගොඩක් දක්ෂයි. ඒ නිසා රීටා සහ අර්ජුන් යනවා ලීසව මුණ ගැහෙන්න. ඊට පස්සේ මේ අය ලීසගෙන් උදව්වක් ඉල්ලනවා. සයිකට් කියලා කෙනෙක්ගේ විශ්වවිද්‍යාල කාලය ගැන අපිට පොඩ්ඩක් විස්තර හොයාගන්න ඕනේ. ඒත් ඒකට අපිට අවසර ගන්න විදිහක් නැහැ කියලා කියනවා. මේක ලීසාට බොහොම පොඩි දෙයක්. අන්න ඒක නිසා ලීසා Tamanගේ දැනුම භාවිතා කරලා අනවසරෙන් ඒ විශ්වවිද්‍යාලයේ විස්තර වලට ඇතුළත් වෙලා සයිකට් ගැන පරීක්ෂා කරලා බලනවා.
සයිකට්ට තියෙන්නේ ඒ තරම් හොඳ ආතීතයක් නම් නෙවෙයි. සයිකට් කැම්පස් යන කාලෙදී ඇලීෂා කියලා ගැහැණු ළමයෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන එයාට පහර දීලා තියෙනවා. සයිකට්ට විරුද්ධව පොලිස් වාර්තාවක් පවා ගිහින් තියෙනවා. ලීසා මේ විස්තර හැමදේම හොයලා රීටා සහ අර්ජුන්ට කියනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ මීඩියා වලින් මේ වෙද්දී රීටට මඩ ගහනවා. මේ මීඩියා පිටිපස්සේ ඉන්නේ දීරාජ්. එයා වෙනම ගානක් ගෙවලා තියෙනවා රීටට මඩ ගහන්න කියලා. ඒකට හේතුව තමයි අහනාගේ මිනිමරුම සම්බන්ධයෙන් ඝාතකයෙක් විදිහට රාජු අල්ලගත්තා. ඒක භාවිතා කරලා මේ හැම කෙනෙක්ම උත්සාහ කළේ ඉක්මනින්ම අහනාගේ මිනිමරුම් නඩුව වහලා දාන. ඒ ත්‍රීඩා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඇත්තම මිනිමරුවා රාජු නෙවෙයි වෙනත් කෙනෙක් කියලා කිව්වා. ඒකට දීරාජ් ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා දීරාජ් මීඩියා වලට වෙනම ගානක් ගෙවලා රීටට මඩ ගහන්න කියලා තියෙනවා. එතකොට ජනතාවගේ හිතේ රීටා ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. එයා කියන දේවල් ගණන් ගන්නේ නැහැ. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ රීටා සහ අර්ජුන් අහනාගේ මලසිරුර මරණ පරීක්ෂණ වැඩ කටයුතු ඉවර වෙලා අහනාගේ මලසිරුර පවුලේ අයට බාර දීලා දැන් අවසන් කටයුතු පැවැත්වෙනවා. මේකට රීටා සහ අර්ජුන් එනවා. මේ වෙලාවේ රීටා දකිනවා සංජයගේ බිරිඳ ආන්‍යා කැලිෆෝනියාවේ ඉඳන් ආපහු ඇවිල්ලා. ඒත් ඔයාලට මතක ඇති මේ අය සංජයට කිව්වා ආන්‍යා ආපහු ආවට පස්සේ අපිට දැනුම් දෙන්න කියලා. ඒත් සංජයක පොලිසියට කියලා නැහැ. ආන්‍යා ආව කියලා මෙතනදි තමයි රීටා සහ අර්ජුන් දකින්නේ. අහනාගේ අවසන් කටයුතු වලට එයාගේ මනෝවෛද්‍යවරයා වුණ සංදීප් වෙනවා. එයා රීටා සහ අර්ජුන්ව දැක්කට පස්සේ ඇවිල්ලා කතා බහ කරනවා. ඇත්තටම පසුගිය මාස කිහිපය පුරාවටම අහනා ඉඳලා තියෙන ලොකු ප්‍රශ්නයක. එයා ඉඳලා තියෙන ලොකු මානසික පීඩනයකින්. ඒ තහනා Tamanda තිබුණ ප්‍රශ්නය ගැන හරියට සංදීප්ට කියලා නැහැ. එහෙම කියලා තිබුණා නම් ඒක හොඳ හොඩුවාවක් වෙන්නත් ඉඩ තිබුණා කියලා රීටා සහ අර්ජුන්ට තේරෙනවා. ඉතින් මේ අවසන් කටයුතු වලට පුංචි කාලේදී අහනව බලාගත්ත මායත් ඇවිල්ලා ඉන්නවා. මාය නම් ඉන්නේ ගොඩක් දුකින්. රීටා සහ අර්ජුන් ඇවිල්ලා මායත් එක්ක කතා කරනවා. මෙන්න මේ වෙලාවේදී රීටා සහ අර්ජුන්ට මායා හරහා හොඳ හොඩුවාවක් හම්බ වෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ දැනට සති කිහිපයකට කලින්. එදා අහනා නැවතලා හිටපු තැනට සෙෆාලි සහ සයිකට් ඇවිල්ලා තියෙනවා. නමුත් අහනා දන්නේ නැති වුණාට සෙෆාලි සහ සයිකට් ඒ වෙලාවේ හොරෙන් කතා බහ කරලා තියෙනවා. ඒ දෙන්නා ගොඩක් ලං වෙලා කතා බහ කරලා තියෙනවා. අන්න ඒක එතනට අහම්බෙන් ගියපු මායා දැකලා තියෙනවා. ඒ කියන්නේ අහනාගේ පෙම්වතයි අහනාගේ හොඳම යාළුවයි අහනාව රවට්ටලා. ඒ දෙන්නා අහනාට වංචාවක් කරලා තියෙනවා. ඇත්තටම සෙෆාලි සහ සයිකට් අතරේ සම්බන්ධයක් තියෙනවා. මේ අතරතුරේදී එදා රෑ අහනාගේ ඝාතනය වෙන්න කලින් උනේ මොකක්ද කියලා අපිට එක දෙයක් පෙන්වනවා. ඒක තමයි එදා ක්ලබ් එකට ගිහින් අහනා එයා නැවතිලා ඉන්න තැනට ආවා. ටික වෙලාවකට පස්සේ කවුරු හරි දන්න කෙනෙක් ඇවිල්ලා අහනාට කතා කරලා තියෙනවා. අහනාම තමයි ඊට පස්සේ දොර ඇරලා තියෙන්නේ. නමුත් ඒ ආවේ කවුද කියලා නම් අපිට මෙතනදි පෙන්වන්නේ නැහැ. එතනින් පස්සේ අපිට ආපහු පෙන්වන්නේ රීටාව. රීටා ගෙදර එනවා. ඉතින් රීටාගේ අම්මා හැමදාමත් වගේ මේ වෙලාවේදී රීටාට කියන්නේ ඔය මත්පැන් බොන එක අඩු කරලා කෑම කන්න කියලා. රීටා අම්මාගෙන් අහනවා ඔයා හැමදාම කොහොමද මට මේ විදිහට එකම උපදෙස් දෙන්නේ කියලා. ඊට පස්සේ අම්මා රීටාට කියනවා ඒක දැන් පුරුද්දට ගිහින් කියලා. මෙන්න මේකත් එක්ක රීටාට දෙයක් මතක් වෙනවා. ඒක තමයි ඔයාලට මතක ඇති එදා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ සයිකට් හිටියේ කොහෙද කියලා. සයිකට්ගෙන් ප්‍රශ්න කරද්දී සයිකට් කිව්වේ එයා එදා වැඩ කරන ගමන් හිටියේ. ගොඩක් පාන්දර වෙනකම් එයාට වැඩ තිබුණා කියලා. ඒක තහවුරු කරගත්තේ එළිය හිටපු සිකියුරිටිගෙන් ප්‍රශ්න කරලා. ඒ සිකියුරිටිගෙන් ප්‍රශ්න කරද්දී අර්ජුන්ගේ තාත්තගෙන් කෝල් එකක් ආපු නිසා ඒ වැඩේට පාත වුණා. මේ අය නැවත නැවතත් සිරකරුගේ ප්‍රකාශය සටහන් කරගත්තා. අන්න ඒ වෙලාවේදී හරියටම තේරුනේ නැති වුණාට දැන් මේ අම්මගේ කියන කතාවත් එක්ක රීටට දෙයක් මතක් වෙනවා. ඒක තමයි මේ අය නැවත නැවතත් ඒ සිකියුරිටිගෙන් ප්‍රශ්න කරාට ඒ සිකියුරිටි ප්‍රකාශය වෙනස් කළේ නැහැ. එයා එකම විදිහට හැම දෙයක්ම ආපහු කිව්වා. රීටා ගෙදර ආවට පස්සේ හැමදාම රීටට කෑම කන්න කියලා මතක් කරන එක රීටාගේ අම්මට පුරුද්දට ගිහින්. අන්න ඒක නිසා තමයි රීටා මේ වෙලාවේදී තේරෙන්නේ. එහෙනම් ඒ සිකියුරිටිත් ඒක කලින් ඉඳන්ම පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒක සමහර විට බොරුවක් වෙන්න පුළුවන් කියලා රීටාගේ හිතට සැකයක් ඇති වෙනවා. ඒ නිසා රීටා ඒ කියපු කතාව ඇත්තද කියලා පරීක්ෂා කරලා බලනවා.
ඔයාලට මතක ඇතිනේ සිකුරිටි කියපු විදිහට එදා රෑ 9ට විතර මේ අය කෑම් කරන එළියට ගිහින් තියෙනවා. සයිකට් එයාවත් එක්කගෙන ගිහින් තියෙනවා. පාරෙන් එහා පැත්තේ තියෙන බිරියානි කඩේට. එතනට ගිහින් රීටා ප්‍රශ්න කරද්දී රීටට දැනගන්න ලැබෙනවා එදා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ මේ කඩේ වහලා මේක අඩුම තරමේ ඇරලවත් තිබිලා නැහැ. අන්න ඒක නිසා රීටා තහවුරු කරගන්නවා එහෙනම් සයිකට් කියපු නිසා තමයි සිකුරිටි අර වගේ කතාවක් කියලා තියෙන්නේ. එහෙනම් එදා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ සයිකට් ඉදලා තියෙන්නේ මෙතන නෙවෙයි. සයිකට් පොලිසියට බොරු කියලා. මේකත් එක්ක රීටාගේ හිතේ තියෙන සැකය සයිකට් පැත්තට එල්ල වෙනවා. ඒත් එක්කම අපිට දැන් පෙන්වන්නේ මේ රෑ ෂෙෆාලි කොහේ හරි ගමනක් යනවා. එයා එනවා කාව හරි හම්බ වෙන්න. උන්න ඒ වෙන කවුරුත් නෙමෙයි සයිකට්. මේ දෙන්න අතරේ කලින් ඉඳන්ම සම්බන්ධයක් තිබිලා තියෙනවා. තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අතීත සිදුවීමක්. මේ අහනාගේ ගෙදර මේ වෙලාවේ අහනා කවුරු හරි පිරිමි කෙනෙක් එක්ක එකට ඉන්නවා. ඒත් ඒ පිරිමි කෙනාගේ මුහුණ නම් අපිට පෙන්වන්නේ නැහැ. ආයෙත් අපිව වර්තමානයට එනවා. මේ වෙලාවේ සංජය හොර රහසේ කොහේ හරි ගමනක් යනවා. මේ තැන නම් මෙච්චර හොඳ තැනක් නෙවෙයි. සංජය කෙලින්ම එන්නේ තරුණ ගැහැණු ළමෙක්ව හම්බ වෙන්න. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ රීටා සහ අර්ජුන් සයිකට් වයිස් ෂෙෆාලිවයි පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කරනවා. සයිකට් සහ ෂෙෆාලිට ඇත්ත කියනවා හැරෙන වෙනත් විකල්පයක් නැහැ. මොකද මේ වෙද්දී සැකය ගිහින් තියෙන්නේ මේ දෙන්න පැත්තට. සයිකට් සහ ෂෙෆාලි පිළිගන්නවා මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එදා අහනාගේ ඝාතනය වුණ දවසේ රෑ සයිකට් හිටියේ කොහෙද කියලා ප්‍රශ්න කරද්දී සයිකට් පොලිසිය රවට්ටන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි සයිකට් එදා ඉදලා තියෙන ෂෙෆාලි එක්ක. ෂෙෆාලි කියනවා මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා අහනා දැනගෙන තියෙනවා. ඒ නිසා මීට ටික කාලෙකට කලින් තිබ්බ ෂෙෆාලිගේ උපන්දින සාදයට අහනා ඇවිල්ලා ෂෙෆාලිට කනේ පාරක් ගහලා ගිහින් තියෙනවා. ඔයාලට මතක ඇතිනේ අහනාගේ දුරකථන ඇමතුම් වාර්තාවලට අනුවත් මාසයක් තිස්සේ අහනා සහ ෂෙෆාලි අතර කිසිම ඇමතුමක් ගිහින් නැහැ. ඔන්න ඒකට හේතුව දැන් අපිට තේරෙනවා. ඉතින් ඒ විදිහට අහනා තරහ වෙලා ගියාට පස්සේ අහනාව මුණ ගැහුණද කියලා සයිකට් සහ ෂෙෆාලිගෙන් අහනවා. සයිකට් නම් කියන්නේ මම අහනාව මුණ ගැහෙන්න ගියේ නැහැ කියලා. නමුත් අහනා ෂෙෆාලිත් එක්ක තරහ වුණාට පස්සේ එක දවසක් අහම්බෙන් වගේ ෆාමසි එකකදී අහනාව මුණ ගැහිලා තියෙනවා. අහනා එදා ෂෙෆාලි දිහා රවල බලලා යන්න ගියා කියලා ෂෙෆාලි රේටාට කියනවා. රීටා පරීක්ෂා කරලා බලනවා ෂෙෆාලි කියන්නේ ඇත්තද කියලා. ඉතින් ෂෙෆාලි කියලා තියෙන්නේ ඇත්ත. එදා මේ ෆාමසි එකට අහනා ඇවිල්ලා තියෙනවා. එදා අහනා ගත්ත බෙහෙත් වර්ග මොනවද කියලා රීටා පරීක්ෂා කරලා බලනවා. ඔන්න එදා අහනා වේදනානාශක වගයක් සහ තවත් බෙහෙත් වගයක් අරගෙන තියෙනවා. ඒ බෙහෙත් වලින් වෙන්නේ දරුවෙක් හම්බ වෙන්න හිටියත් ඒක නැති වෙන එක. රීටාගේ හිතට සැකයක් එනවා ඒ වගේ බෙහෙත් අහනාට මොකටද කියලා. අහනාට දරුවෙක් ලැබෙන්න හිටියද කියන ප්‍රශ්න රීටාට ඇති වෙනවා. ඒත් ඉතින් මරණ පරීක්ෂණ වාර්තාව නම් එහෙම දෙයක් සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා රීටා ආයේ දුර්ගව හම්බ වෙන්න ඇවිල්ලා මේ සිද්ධිය ගැන අහනවා. මේක දුර්ගටත් හිතා ගන්න බෑ. මේක ඇත්ත නම් ඒක මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ නැත්තේ ඇයි? මේ මරණ පරීක්ෂණය කළේ බග්ජී යටතේ අලුතෙන් සේවයට බැඳුන අලුත් අයිතිකරන වෛද්‍ය නිලධාරී ත්‍රිපාති. ඒ නිසා දුර්ගායාව ගෙන්නලා ප්‍රශ්න කරනවා. රීටත් ප්‍රශ්න කරනවා. මෙතනදී ත්‍රිපාති ඉන්න විදිහෙන්ම තේරෙනවා අනිවාර්යෙන් ත්‍රිපාති මොකක් හරි දෙයක් හංගනවා කියලා. අන්න ඒක නිසා රීටා ආපහු ප්‍රශ්න කරනවා. ත්‍රිපාති පිළිගන්නවා අහනා සති කිහිපයකින් ගැබිනියක් කියලා එයාලා හොයාගත්තා. ඒක මරණ පරීක්ෂණ වාර්තාවට දාන්න බග්ජිස ඉඩ දුන්නේ නැහැ. එයා මට බල කරලා කිව්වා ඒක දාන්න එපා කියලා. ඒක හංගන්න කියලා. මේක ඇහුවහම දුර්ගට ගොඩක් කේන්ති යනවා. ඒත් අද බග්ජී වැඩට ඇවිත් නැහැ. ඒ නිසා පස්සේ මේ ගැන ප්‍රශ්න කරන්නම් කියලා බග්ජී කියනවා. මේ සිද්ධියත් එක්ක රීටාගේ හිතේ සැකයක් ඇති වෙනවා. සමහර විට අහනාට ලැබෙන්න හිටපු දරුවාගේ තාත්තා සයිකට් වෙන්නත් පුළුවන් කියලා. මොකද මේ වෙනකම් හොයාගත්ත විස්තරවලට අනුව අහනාට සම්බන්ධයක් තිබුණේ ඒ සයිකට් එක විතරයි. රීටා සැක කරන්නේ අහනාගේ ඝාතනය සිද්ධ කළේ එයාට ලැබෙන්න හිටිය දරුවගේ තාත්තා වෙන්න පුළුවන් කියලා. මේ වෙද්දී මීඩියා වලින් රීටා ගැන ගොඩක් නරක විදිහේ නිවුස් ගොඩක් යනවා. මේවට දීරාජ් ගොඩක් සල්ලි වියදම් කරනවා. දැන් රීටා ඉන්නේ ආපහු සයිකට් ගෙන් ප්‍රශ්න කරන්න.
ඒත් සයිකට් කියන්නේ කලින් කියපු දෙයමයි. ඔයාලට මතක ඇතිනේ සයිකට් අහනට ලං වෙන්න උත්සාහ කළා. ඒත් හැම වෙලාවකදීම වගේ අහන මොකක් හරි හේතුවක් නිසා බය වුණා. එයා ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා සයිකට් කියන්නේත් අහනත් එක්ක මට ඒ වගේ සම්බන්ධයක් නම් තිබුණේ නැහැ කියලා. එයා ප්‍රෙග්නන්ට් වෙලා හිටිය කියලා මම දන්නෙත් නැහැ කියනවා. දවසක් සයිකට් අහනාව හම්බ වෙන්න එයාගේ ගෙදර යද්දී ගෙදර ඇතුලේ සංජය ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ සංජය සයිකට්ටත් පහර දීලා එතනින් පැනලා තියෙනවා. අනිත් එක සයිකට් මුලේ ඉඳන්ම කිව්වනේ මේට මාස 2කට කලින් එයාලා අතර තිබුණ සම්බන්ධය නැති වුණා. කොහොමත් පොලිසිය මේක තහවුරු කරගන්න ඕන නිසා ෂෙෆාලිගෙනුත් ප්‍රශ්න කරනවා. ඔන්න මේ වෙලාවේදී ෂෙෆාලිට සයිකට් එක තරහක් ඇති වෙනවා. සයිකට් මේ තමන්වත් රවට්ටයි කියලා සැකයක් ඇති වෙනවා. නමුත් අහනාගේ මිනීමරුමට සයිකට් සහ ෂෙෆාලිගේ සම්බන්ධයක් තියෙනවා කියලා හරියටම තහවුරු කරගන්න පොලිසියට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා පොලිසිය දැනට මේ දෙන්නව නිදහස් කරනවා. ඒත් මේ වෙද්දී නම් ෂෙෆාලි ඉන්නේ සයිකට් එක්ක කේන්තියෙන්. දැන් රේටා සහ අර්ජුන් උත්සාහ කරලා බලන්නේ අහනාගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරලා එයාට වෙනත් කායක හරි සම්බන්ධයක් තිබුණද කියලා හොයාගන්න. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ රේටා එනවා අහනාගේ මනෝවෛද්‍යවරයා වුණ සංදීප හම්බ වෙන්න. මොකද අහනා ඉඳලා තියෙන ලොකු මානසික පීඩනයකින්. අන්න ඒක ගැන අහනා ඩොක්ටර් එක්ක කතා කළේ මොනවද කියලා දැනගන්න රේටා ඇවිල්ලා තියෙන්නේ. රීටා ඒක ගැන සංදීප්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් අහනා නිතරම වගේ එයාගේ අයියට ගොඩක් බයෙන් ඉඳලා තියෙන්නේ. ඒකත් අහනාගේ මානසික පීඩනයට ලොකු හේතුවක් වුණා කියලා ඩොක්ටර් සංදීප්ට තේරිලා තියෙනවා. සංදීප් මේක රීටට කියනවා. ඊට පස්සේ ඩොක්ටර් සංදීප්ගෙන් සාමාන්‍ය විදිහට ප්‍රශ්න කරනවා ඝාතනය වුණ දවසේ ඔබතුමා හිටියේ කොහෙද කියලා. ඉතින් ඩොක්ටර් සංදීප්ට එදා රෑ එයාගේ රෝගියෙක් එක්ක සෙෂන් එකක් තිබිලා තියෙනවා. අන්න ඒ කෙනා ගැනත් විස්තර රීටා මෙතනින් ගන්නවා. මේ වෙලාවේදී Tamanට සිද්ධ වුණ දරුණු දෙයක් ගැන රීටාට මතක් වෙනවා. රීටාටත් දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. නමුත් හදිසියෙම ඒ ලැබෙන්න හිට දරුවා නැති වෙලා තියෙනවා. මේ සිද්ධිය නිසා මේ වෙද්දී රීටාත් ඉන්න ලොකු මානසික පීඩනයකින්. අනික් පැත්තෙන් රීටාගේ ගෙදරට අර්ජුන් එනවා. මේ වෙද්දී ලීසාත් ඉන්නේ. අර්ජුන් ලීසාට කෙනෙක් ගැන විස්තර හොයන්න කියලා බාර දෙනවා. ඒත් මේ ගැන රීටාට කියන්න එපා කියලා කියනවා. දැන් අපිට පෙන්වන්නේ රීටා සහ අර්ජුන් අහනාගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරලා එයා ආශ්‍රය කරලා තිබ්බ පිරිමි අය කිහිප දෙනෙක්ව හොයාගෙන තියෙනවා. මේ අයත් කියන්නේ සයිකට් කියපු කතාවමයි. අහනාට ලං වෙන්න උත්සාහ කරද්දී අහනා ගොඩක් බය වෙලා තියෙනවා. එයා ඉඳලා තියෙන්නේ මොකක් හරි කම්පැනියකින් වගේ. එතනින් පස්සේ රීටාට කමිෂනර්ගෙන් කෝල් එකක් එනවා එයාව හම්බ වෙන්න එන්න කියලා. රීටා මෙතනට එද්දී අහනාගේ මරණ පරීක්ෂණය කරපු බග්ජී එයාගේ ගෝලයෙක් ඉන්නවා. මෙතනට බග්ජී ඇවිත් ඉන්නේ රීටාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. අහනා ගැප් ගත්ත සිද්ධිය දැනගත්තට පස්සේ රීටා මෙයාලට බැන්නනේ. බග්ජී මෙතනට ඇවිත් තියෙන්නේ රීටා යාලගේ වැඩවලට බාධා කළා කියලා දුර්ගා සරුත් මේ ගැන දැනගෙන හිටියත් එයත් කටවහගෙන හිටියා කියලා කියන්න තමයි මෙයාලා මේ විදිහට උත්සාහ කරන්නේ. ඒ විදිහට රීටා මෙතනදී වැරදිකාරයා වෙනවා. ඒ නිසා කමිෂනර් මේ කේස් එකෙන් රීටාව අයින් කරලා එයාට ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා. 4 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දී අපිට ආයෙත් පෙන්වන්නේ අතීත සිදුවීමක්. අර පොල්ඩු කියන පිරිමි ළමයාගේ අම්මා සියදිවි නසාගත්තනේ. මේ වෙද්දී අම්මගේ අවසන් කටයුතු පැවැත්වෙනවා. ඒ අතරේ පොල්ඩුට මේලග කෝවිලකින් සද්දයක් ඇහිලා එයා එනවා මොකක්ද කියලා බලන්න. අනික් පැත්තේ ඝාතකයා තවත් ගැහණු කෙනෙක්ව දම්වැල් වලින් ගැට ගහලා එල්ලනවා. පණ පිටින් ඉන්න ඒ ගැහණු කෙනා මරහඬ දුන්නත් ඝාතකයාට ඒවා ගාණක්වත් නැහැ. පොල්ටු බලන්න ගිය කෝවිලේ උත්සවය වෙන්නේ කලින් වගේම එළුවෙක් බිල්ලට දෙන එක. ඒ විදිහටම ඝාතකයා තවත් ගැහණු කෙනෙක්ගේ හිස කදින් වෙන් කරලා ඝාතනය කරනවා. ආයෙත් අපි වර්තමානයට ආපුවාම අපිට පෙන්වන්නේ අර්ජුන් යනවා නිතරම මීඩියා හරහා රීටාට මඩ ගහන මාධ්‍යවේදියාව හම්බ වෙන්න. ලීසා හරහා මේ මාධ්‍යවේදියා හංගපු වංචාපල ගොඩක් ගැන අර්ජුන් හොයාගෙන තියෙනවා. අර්ජුන් ඒවා පෙන්නලා මේ මාධ්‍යවේදියාව බය කරනවා. මෙතනින් පස්සේ රීටාට මඩ ගහන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ.
එහෙම නොකළොත් මම මේ හැම දෙයක්ම හෙළිදරව් කරනවා කියලා අර්ජුන් මේ මාධ්‍යවේදියාව බය කරනවා. රීටාට මඩ ගහන වැඩේ වෙනුවෙන් මේ මාධ්‍යවේදියාට සල්ලි හම්බ වෙන්නේ දීරාජ්ගෙන්. නමුත් ඒ හම්බ වෙන සල්ලි වලට වඩා මේ දේවල් හෙළිදරව් වුණොත් එහෙම Tamanට වෙන පාඩුව ලොකුයි. රසාව විතරක් නෙවෙයි හිරේ පවා යන්න වෙනවා කියලා මේ මාධ්‍යවේදියා හොදින්ම දන්නවා. අන්න ඒක නිසා අර්ජුන් කියන දෙයට මේ මාධ්‍යවේදියා බය වෙනවා. ඒ නිසා මෙතනින් පස්සේ ආපහු නිවුස් හරහා රීටාට මඩ ගහන එක මාධ්‍යවේදියා සම්පූර්ණයෙන්ම නතර කරනවා. රීටා ගැන හොඳම කියන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ සංජයගේ බිරිඳ ආන්‍යා පෞද්ගලිකව අර්ජුන් හම්බ වෙන්න එනවා. ඒකට හේතුව තමයි ආන්‍යාටත් Tamanගේ පැත්තෙන් කියන්න කතාවක් තියෙනවා. ආන්‍යා සහ අහනා අතර තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද? අහනා කියන්නේ මොන වගේ කෙනෙක්ද? එයාට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද කියලා අර්ජුන් ආන්‍යාගෙන් අහනවා. ආන්‍යා කියනවා සංජයව කසාද පැන්දට පස්සේ මම ගොඩක් සතුටින් හිටියේ මට නෑන කෙනෙක් හම්බුන නිසා. නමුත් ඇත්තටම අහනා කියන්නේ ඒ තරම් කතා බහ කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදිහට එයා එක මට ඒ තරම් ලොකු සම්බන්ධයක් නම් හදාගන්න බැරි වුණා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ආන්‍යා මෙතනදී තවත් එක සිද්ධියක් ගැන කියනවා. මොකක් හරි හේතුවක් නිසා අහනා ඉඳලා තියෙන්නේ සංජයට ගොඩක් බයෙන්. දවසක් අහනා සමාජ මාධ්‍ය හරහා එයා අඳුරන පිරිමි කෙනෙක්ව හම්බ වෙන්න රෙස්ටුරන්ට් එකකට ගිහින් තියෙනවා. අන්න ඒ රෙස්ටුරන්ට් එකටම අහම්බෙන් වගේ සංජය සහ ආන්‍යා ගිහින් තියෙනවා. නමුත් අයියව දැක්කට පස්සේ අහනා බය වෙලා එතනින් යන්න ගිහින් තියෙනවා. මේකත් එක්ක අර්ජුන්ට තේරෙනවා අහනාගේ ඩොක්ටර් රීටාට කියපු කතාව නම් ඇත්ත වගේ කියලා. මොකක් හරි හේතුවක් නිසා අහනා නිතරම වගේ ඉඳලා තියෙන්නේ සංජයට ගොඩක් බයෙන්. දැන් අපිට පෙන්වන්නේ අහනාගේ මිනිමෙරුම් නඩුවෙන් රීටාව අයින් කරපු නිසා ඊළඟට මේ මිනිමෙරුම් නඩුව බාර වෙන්නේ අර්ජුන්ට. කමිෂනර් පෞද්ගලිකව කතා කරලා මේ මිනිමෙරුම් නඩුව අර්ජුන්ට පාර දෙනවා. ඒත් අර්ජුන් නම් මේක බාර ගන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මේකට හරියන්නේ Tamanට වඩා අත්දැකීම් තියෙන බුද්ධියක් තියෙන රීටා කියලා අර්ජුන් හොදින්ම දන්නවා. ඒත් අර්ජුන්ට මේක බාර ගන්න වෙනවා. ඒ නිසා අර්ජුන් රීටාව හම්බ වෙන්න එනවා. මේ වෙද්දී රීටා තව තවත් මත්පැන් වලට බැහි වෙලා. අර්ජුන් නම් රීටාට කියන්නේ ඔයා මේ මත්පැන් වලින් අයින් වෙන්න. මට මේ සිද්ධියේදී ඔයාගෙන් උදව්වක් ඕන කියලා. ඒත් රීටා එක ගණන් ගන්නේ නැහැ. රීටා අර්ජුන්ට කියන්නේ මේ මිනිමෙරුම් නඩුව ගැන ඔයාට බලන්න පුළුවන්. මම ඔයාට සුබ පතනවා කියලා. ඒත් අර්ජුන් නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. අර්ජුන් හොදින්ම දන්නවා අනිවාර්යයෙන්ම රීටාගෙන් උදව්වක් ඕන වෙනවා කියලා. අන්න ඒක නිසා මේ වෙනකොට අර්ජුන් හොයාගත්ත දේවල් ගැන රීටාට කියනවා. අහනා මොකක් හරි හේතුවක් නිසා නිතරම වගේ සංජයට බයෙන් ඉඳලා තියෙනවා. ඒ වගේම අහනා කියන්නේ සති කිහිපයක ගැබෙනියක්. ඒත් මරණ පරීක්ෂණ වාර්තාව හරහා ඒක එළියට ආවේ නැහැ. ඒක භක්ති කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා හැංගුවා. එතනට බලපෑමක් කරන්න ඇත්තේ දීරාජ් වෙන්න පුළුවන්. මොකද අහනාගේ ඝාතනයෙන් පස්සේ අහනා කියන්නේ සති කිහිපයක ගැබිනියක් කියන එක එළියට ආවොත් එහෙම ඒක දීරාජ්ගේ පවුලට ලොකු කැලලක් වෙනවා. ඒ නිසා ඒක කරන්න ඇත්තේ දීරාජ් වෙන්න පුළුවන්. ඒක නිසා අහනාගේ මිනිමැරුම සම්බන්ධයෙන් දැන් මට සංජය සහ දීරාජ් ගැන සැකයක් තියෙනවා කියලා අර්ජුන් රීටාට කියනවා. නමුත් රීටා මෙතනදී අර්ජුන්ට කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. මේ ආතරය අපිට පෙන්නනවා සංජය ආපහු හොර රහසේ අර ගැහැණු ළමයාව හම්බ වෙන්න එනවා. සංජය මේ ගැහැණු ළමයාට මොකක් හරි දීලා කියනවා ඒක ඇදගෙන එන්න කියලා. සංජය මේ ගැහැණු ළමයාගේ පාඩම් වැඩවලටත් උදව් කරනවා. ඔන්න සංජය මෙයාට ඇදගෙන එන්න දීලා තියෙන පාසල් නිරතුමාක්. එතනින් පස්සේ සංජය මේ ගැහැණු ළමයාත් එක්ක එකට ඉන්නවා. ඒත් කවුරු හරි කෙනෙක් එක එළියේ ඉඳන් මේ සිද්ධිය වීඩියෝ කරගන්නවා. ඒ කවුද කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් අර්ජුන් සහ රීටා වැඩ කරන්නේ වෙන වෙනම. මේ වෙලාවේ අර්ජුන්ට ආන්‍යාගෙන් කෝල් එකක් එනවා. ඒකෙන් පස්සේ අර්ජුන් එනවා ආන්‍යාව හම්බ වෙන්න. ආන්‍යා කියනවා මේ වෙදියාට සංජය එක්ක තියෙන සම්බන්ධය එපා වෙලා තියෙන්නේ. ඒ නිසා එයාලා දික්කසාද වෙන්න හදන්න කියලා අර්ජුන්ට කියනවා. නමුත් මේක ආන්‍යාගේ ජීවිතය සම්බන්ධයෙන් පෞද්ගලික දෙයක්. අන්න ඒක නිසා අර්ජුන්ට හිතාගන්න බැහැ ආන්‍යා මේ වගේ දෙයක් කියන්න Tamanට ඉන්න කිව්වයි කියලා.
ඒකටත් හේතුවක් තියෙනවා. ආන්‍යා කෙලින්ම නොකියුවට එයාගේ හිතේ අර්ජුන් ගැන කැමැත්තක් තියෙනවා. ඒක දැන් තමයි අර්ජුන්ටත් තේරෙන්නේ. නමුත් අර්ජුන් කියන්නේ හැඟීම් වලට වහල් වෙලා රාජකාරිය කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අර්ජුන්ගේ හිතේ මේ වෙන දේවල් නිසා ආන්‍යා ගැනත් සැකයක් ඇති වෙනවා. මොකද සමහර විට අහනාගේ ඝාතනය සම්බන්ධයෙන් සංජය පැත්තට සැකය දාන්න ආන්‍යා තමන්ව පාවිච්චි කරන්න උත්සාහ කරනවා වෙන්න ඇති කියලා. දැන් අර්ජුන්ගේ හිතේ සැකයක් තියෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ දවස් කිහිපයකට පස්සේ රීටා දුර්ගාව හම්බ වෙනවා. දුර්ගා මුලින්ම රීටාගෙන් සමාව ඉල්ලනවා. රීටාව අහනාගේ කේස් එකෙන් අයින් කරද්දී දුර්ගාට එයාව බේරගන්න තිබුණා. ඒ දුර්ගාටත් උඩින් ලොකු බලපෑමක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ඒ සිද්ධියට දුර්ගා මැදිහත් නොවුනේ. අන්න ඒක නිසා දුර්ගා රීටාකින් සමාව ඉල්ලනවා. ඒත් රීටා හොදින්ම දන්නවා ඉහළ පෙළේ නඩුවක් බාරගනිද්දී මේ වගේ දේවල් සාමාන්‍යයි කියලා. අන්න ඒක නිසා රීටා දුර්ගට කියනවා ඒක එතරම් ගණන් ගන්න එපා කියලා. ඔන්න මේ වෙද්දී අහනාගේ මිනීමැරුම සිද්ධ වුණ විදිහටම තවත් ඝාතනයක් සිද්ධ වෙලා. මේ එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වුවේ මේ ඝාතනය තමයි. මේ කේස් එකත් බාර වෙන්නේ අර්ජුන්ට. මේ කේස් එකෙත් ෆොරෙන්සික් පැත්ත බලාගන්නේ දුර්ගා. දැන් දුර්ගාටයි අර්ජුන්ටයි තේරිලා තියෙන්නේ මේ කේස් එකට රීටා අනිවාර්යෙන්ම ඕනේ කියලා. මොකද අහනාගේ මරණය ගැන හැමෝම හිතුවේ පලිගන්න කරපු වැඩක් කියලා. ඒ දුර්ගා මේ වෙද්දී හොයාගෙන තියෙන දේවල් අනුව මේ මිනීමරුම අහනාගේ මිනීමරුවත් සමග සමානයි. 4 වෙනි එපිසෝඩ් එක ඉවර වෙද්දි කතාව සෑහෙන්න සංකීර්ණ සහ දරුණු පැත්තකට හැරුණා නේද? අහනාගේ ඝාතනය පෞද්ගලික පරිගැනීමක් කියලා හැමෝම හිතුවත් ඒ විදිහටම තවත් තරුණියක්ව බෙල්ල කපලා කුරිරු විදිහට ඝාතනය කරලා තියෙනවා. දෙවැනි ඝාතනයට ලකුණේ තරුණිය කවුද? මේ තරුණියන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේකෙන් පැහැදිලි වෙන්නේ අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය මිනිමරුවෙකුට නෙමෙයි. අතිශය සූක්ෂම දාමඝාතකයෙකුට කියන එකයි. එහෙනම් මේ දාමඝාතකයා ඇයි මෙහෙම කාන්තාවන් මරන්නේ? ඒ වගේම සංජය රෝෂිනී ලවා පාසල් නිලැදුම අන්දවලා කරන මේ අමුතු හැසිරීම පිටුපස තියෙන ඇත්තම රහස මොකක්ද? අහනාගේ දරුවාගේ තාත්තා ඇත්තටම සංජයද? මේ හැමදේම විසඳන්න නම් අර්ජුන්ට සහ දුර්ගාට ආයමත් රීටා බ්‍රවුන්ගේ දක්ෂතාවය ඕන වෙනවා. ඒක නිසා නඩුවෙන් ඉවත් කර තියෙන මේ DCP රීටා බ්‍රවුන්ට මේ නව දිත්වඝාතන රැල්ලත් එක්ක නැවතත් විමර්ශන කටයුතු වලට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙයිද? කතාව අතරතුර විටින් විට පෙන්වන කුඩා කාලයේදීම මවාහිමි වූ පොල්ටු කියන දරුවාගේ අතීත කතාව වර්තමානයේ සිදුවෙන මේ කුරිරු ඝාතන රැල්ලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන අවසානය වෙනකම්ම කුතුහලය පිරුණු මේ කතාමාලාවේ දෙවැනි කොටස අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වේව් සිනමා LK YouTube channel එක subscribe කරන්න අමතක වුණ කෙනෙක් ඉන්නවනම් දැන්ම පහලින් පේන subscribe button එක click කරලා all කරගෙන අපිට support එකක් දෙන්න. එහෙනම් අපි තවත් සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙමු. ඒ වගේම මේන ඉන්ඩි ස්ක්‍රීන් එකෙන් ඔයාලට අපි කලින් දාපු වීඩියෝස් බලන්න පුළුවන්. Until then, take care and have a good day.